ඇංකපීඩියා ප්‍රෝවිතින් ගෙන එන ප්‍රෝමාම් පොඩ්කාස්තුලින් අදත් මම ඔගොල්ලන්ට ආදරණී අම්ම කෙනෙක් එක්කං ඇවිල්ල තිනවා. ගොඩක් දැනුම අරගෙන ගොඩක් අත්දැකීම් අරගෙන ඇය ඇවිල්ල තිනවා. ඒ තමයි සෙව්මිනි සෞභාග්‍ය. ඉතින් ඔගොල්ලෝ අඳුරන ඇති අයව ඇය සමාජ මාධ්‍යතුලින් ඔයගොල්ලන්ට හම්බ වෙන ආදරණීය අම්ම කෙනෙක්. ඒ වගේම මටත් පුදුම හිතුණා ඇයට පුංචි පැටව 3 දෙනෙක්. ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට සෙව්මිනිව. ඉතින් කොහොමද මේ දවස්වල චූටි පැටවුන්ගේ සෞඛ්‍ය සම්බන්ධව මේ අධිකව වහින කාලයක් වෙලා තියෙනවා. ඉතින් කොහොමද ඒගොල්ලෝ හොඳින් ඉන්නවද? ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවද? අපි අම්මලා වෙනුවෙන් කතා කරමු. සෙව්මිනිට තියෙන ප්‍රශ්න තියෙන අම්මලා හුඟක් අහගෙන ඉන්නවා අපිව. මටත් වැඩිපුරම තියෙන්නේ මිස් මේ දවස්වල වැස්සත් එක්ක බබාලා 3 දෙනෙක් ඉතින් හරිම අමාරුයි යාලට මේ හැදෙන ලෙඩ. ඉතින් මට ඒක ගැන පොඩ්ඩක් අහන්න ඕනේ. මොනවද මේ යාලට හැදෙන වැඩිපුරම හැදෙන මේ අසනීප කොහොමද කියලා? මේ දවස්වල සෙව්මිනි ඇත්තටම චූටි බබෙකුට හැදෙන ලෙඩ රෝග මොනවද කියලා අම්මා කෙනෙක් ඇහුවොත් අපි වැඩියක්ම කියන්නේ ශ්වසන ආසාදනනේ. ශ්වසන ආසාදන පාචනය ඕවා තමයි ලෝකේ වැඩිපුරම දරුවන් සම්බන්ධයෙන් තියෙන ලෙඩ. ඒ වුණාට මේ දවස්වල කැස්ස උන්න කොහොමත් මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන හරීම වැඩි. ඉතින් ඒකක් අනිත් එක තමයි ඒවා පැතිරෙනවනේ. දැන් ඒවා වෙන ලෙඩ වගේ මේ මැල්ලුවාම විතරක් පැතිරෙන්නේ නැහැ. මේ වාතයෙන් යනවා අපි කියන්නේ බිදිති ආසාදන කියලානේ. එතකොට බිනිති ආසාදන කියන්නේ අපිට මීටරයක් විතර ඈතින් ඉන්න මිනිස්සෙක් වුණත් කැස්සහම අපිට බින්දිති වලින් එනවා. ඒ කියන්නේ මේ පරිසරයේ හැමදෙස්සෙම තියෙනවා. ඒක නිසා චූටි පැටවුන් හරිය අමාරුයි පරිස්සම් කරගන්න මේ කාල සීමාව. ඉතින් ඔය වගේ ලෙඩ ගොඩාක් එන්න පුළුවන්. ඒ නිසා හුඟක් පරිස්සම් කරගෙන තියාගන්න වෙනවා. සෙනග ගැවසෙන තැන් වලට ගෙනියන්න නැතුව. අනිත් මේ වැස්ස කාලගුණයත් එක්ක හුඟක් වෛරස් සක්‍රිය වෙනවා. විශේෂයෙන්ම රයිනෝ වෛරස් වගේ ඒවා සක්‍රිය වෙනවා. සහ අනික වෛරස් එකක් ආවට පස්සේ අපි දන්නවා අපේ ඇඟේ කන්ඩිෂන් එක අනුව ඒක වර්ධනය වෙන එක වැඩි. ඉතින් මේ සීත කාල සීමාවල් වල අපේ ශරීරයේ තියෙන පුංචි අයගේ විශේෂයෙන් තියෙන කන්ඩිෂන් එකත් එක්ක වෛරස් එක සක්‍රිය වෙලා ඉක්මනට ගමන් කරලා ඉක්මනට පැතිරිලා අනික දැන් ගෙදරක දෙන්නේ 3 දෙනෙක් ඉන්නකොට එක්කිනෙකුට ලෙඩ කරනම ඔක්කොටම හැදෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ටිකක් වැඩි දියුණු වෙන නිසා මේ කාල සීමාවේ මේ වේද එකත් එක්ක ටිකක් පැංචාංග පරිස්සම් කරලා තියාගන්න එක නම් හොඳයි. එතකොට ඒක සාමාන්‍යයි. කියන්නේ දැන් ප්‍රී ස්කූල් යන බබාට හැදෙන එක. ඔව් ඊටම සාමාන්‍යයි. අනිත් එක තමයි දැන් බබාව අපි එක දිගටම ගෙදර තියලා එයාට දැන් ගොඩක් කට්ටිය ගැවසෙන්නේ නැතුව තියලා එළියට දාපු ගමන් සෙම රෝග වගේ දේවල් ඔය බිනිති ආසාදන විශේෂයෙන් හැදෙනවා වැඩි. මොකද එයාට ප්‍රතිශක්තිය හැදිලා නැහැනේ. දැන් අපි ගොඩක් වෙලාවට ගෙදරදී කරන්නේ විස බීජ පොඩ්ඩක්වත් නැති වෙන බබාව තියා ගන්නවා. සමහර ලාවට උණු වතුරෙන් විතරයි නාවන්නේ. දූවිල්ල ටිකක් යන්න දෙන්නේ. ඉතින් එහෙම ගොඩාක් පරිස්සම් කරන බබාලට මං හිතන්නේ එළියට ඔය ස්කූල් එකට ප්‍රී ස්කූල් එකට එහෙම ගියාම ගිය ගමම මොකක් හරි ලෙඩක් අරන් එනවා. ඊළඟට සමහරක් බබාලා ඉන්නවා ප්‍රතිශක්තිය යාලගේ ස්වභාවයෙන්ම අඩුයි. එක්ක ජානමය තත්ත්වයක් හෝ වෙනත් හේතු නිසා ප්‍රතිශක්තිය අඩුයි. ඉතින් මේ ප්‍රතිශක්තිය අඩු බබාලා සදාකාලිකවම ලෙඩක් අරන් එනවා. හැමදාම මේ හොඳ වෙනවා. හොඳ වෙලා ඉස්කෝලේට යවුවම කොහෙවත් නැති ලෙඩක් අරන් තමයි ආපහු ගෙදර එන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් ගැන ගොඩක් අම්මලා සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ බබා මොන වගේ මට්ටමකද ඉන්නේ? යාගේ ප්‍රතිශක්තිය මොන මට්ටමේද? ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න ඕනේ. එතකොට මිස් කොහොමද දැන් ඒක අපි බිල්ඩ් කරගන්න ඉමුනිටි එක වැඩි කරගන්න පුළුවන්ද අපිට? ඔව් අනිවාර්යෙන්. හොඳම ප්‍රශ්නයක්. මොකද දැන් අපි මේ කතා කරලා අපි උත්තරයක් දෙන්න බෑ අම්මලාට. මේ කාලෙදී අපි යෝජනා කරන්නේ ප්‍රතිශක්තිය බබාගේ වැඩි කරගන්න කොහොමද? මොකද සීතල සහ දේශගුණය එක්ක ප්‍රතිශක්තියත් අඩුවීම හැමතිස්සෙම ලෙඩ වෙලා ඉන්න හේතුවක්. ඉතින් ඒක නිසා ප්‍රතිශක්තිය වැඩි කරගන්න අර පොඩි කාලේ ඉඳලා මේ කියන්නේ දැන් මේ ලෙඩේ හැදුනට පස්සේ නෙමෙයි ප්‍රතිශක්තිය වැඩි කරන්න ඕනේ. බබා චූටි කාලේ ඉඳලම එයාගේ ඉමුනිටි සිස්ටම් එක හොඳට ශක්තිමත් කරගන්න ඕනේ. ඒක නිසා තමයි අපි බබාලට කියන්නේ අම්මගේ කිරි දෙන්න මුල් මාස 6. මොකද මුල් මාස 6 අම්මගේ කිරි වලින් තමයි අපේ ඇඟේ ඉමුනිටි සිස්ටම් එක හොඳටම බිල්ඩ් අප් වෙන්නේ. ඊට පස්සේ කෑම කන්න ගත්තට පස්සේ එයාට ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර විශේෂයෙන්ම ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර යටතේ අපි දැන් කොහොමත් කියනවනේ විටමින් C එහෙම තියෙනවෙන් ප්‍රතිශක්තිය වැඩි කියලා. ඉතින් අලුත් එළවලු අලුත් පළතුරු. ඒ කියන්නේ අපි විටමින් වයිස් ගත්තේ නැති උනත් දැන් විටමින් A, D, සින්ක් ඒ වගේ ගොඩක් දේවල් බලපානවා ප්‍රතිශක්තියට. නමුත් කෙසේ වෙතත් ওই විටමින්ස් හැම එකක්ම තියෙන අලුතෙන් තියෙන අලුතෙන් කියන එක මම විශේෂයෙන් කියන්නේ එළවලුවක් පළතුරුවක් ටිකක් පරණ වෙනකොට ඒකේ තියෙන විටමින්ස් විනාශ වෙන්න පුළුවන්.
ප්‍රතිශක්ති කරන ගුණය. ඉතින් ඒක නිසා ඒවා අලුතෙන් පුළුවන් තරම් අලුතෙන් නෙලාගත්ත ගමන් ගහෙන් දැන් අපි පුංචි කාලේ නම් අපිට පළතුරු ෆ්‍රිජ් එකේ දාලා දුන්නේ නැහැ. අපි කඩාගෙන තමයි කෑවේ පාරවල් දිගේ. ඉස්කෝලේ යන ගමන් එන ගමන් ඔය පළතුරු කෑවේ. එතකොට අපි ලෙඩ වුණේ නැහැ. මොකද ඕන තරම් අපි දූවිල් එක ටච් වෙනවා වතුරේ බැහැලා ඉන්නවා මොනවත් වෙන්නේ නැහැ. දැන් බබාලට ප්‍රතිශක්තිය අඩු වෙලා තියෙන්නේ මේ පරිසරය අහිමි වීම. ඉතින් ඒ වගේ තත්ත්වයන් නිසා ඒ වගේ ආහාර අහිමි වීම. ඉතින් ඒක නිසා බුලන් තරම් බලන්න ඕනේ දැන් ඕනම මිනිස්සෙකුට Taman ජීවත් වෙන පරිසරයේ තියෙන අලුත් ආහාර විශේෂයෙන් එළවලු පළතුරු. ඒ වගේ දේවල් හම්බ වෙනවා නම් ප්‍රතිශක්තිය හොඳට බිල්ඩ් වෙනවා. තව මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මිස් දැන් බබාට හෙම්බිරිසාවක් හැදුන ගමන් අපි යන්න හදනවා ඩොක්ටර්ස්ලා හොයාගෙන. ඉතින් ඇත්තටම යාලව අපි අරගෙන යන්න ඕනේ මොන කාලෙද මොන කන්ඩිෂන් එකකද? ඒක ගැන පොඩ්ඩක්. ඔව් චූටි පැටියෙකුට හෙම්බිරිස්සාවක් හැදුනොත් සෙව්මිනි එකපාරට ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් දුවන්න හොඳ නෑ. මොකද සෙම් ප්‍රතිශ්‍යාව වගේ රෝග තත්ත්ව හැදෙන්නේ වෛරස්. විශේෂයෙන්ම රයිනෝ වෛරස් කාණ්ඩේ රයිනෝ වෛරස් කිව්වහම 100ක් විතර තියෙනවා. එක එක හෙම්බිරිස්සා එක එක විදිය. සමහර ඒවා දවස් වලකින් හොඳ වෙනවා. සමහර ඒවා නිකන් නහය බර විතරක් ඇවිල්ලා නැති වෙනවා. සමහර ඒවා කැස්ස ඇදිලා හොඳටම අමාරු වෙනවා. ඉතින් ඔය රයිනෝ වෛරස් ඕන තරම් අපේ පරිසරයේ තියෙනවා. එතකොට ඒ රයිනෝ වෛරස් එකක් ආපු ගමන් අපිට ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ඕනේ නැහැ. හේතුව තමයි රයිනෝ වෛරස් එකක් ආවා කියලා අපිට බෙහෙත් දෙන්න ඕනේ නැහැ. ප්‍රතිශක්තිය ඇඟේ තියෙන බිල්ඩ් වෙලා තියෙන ප්‍රතිශක්තියෙන් අර රයිනෝ වෛරස් එක සටන් කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය ඇඟට තියෙන. එතකොට ඒ සටන් කරනකොට තවත් ඇඟේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. එහෙම තමයි අපි වැඩි හිටියෙක් වෙද්දී අපේ ඇඟට හොඳ ප්‍රතිශක්තියක් ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා ඩොක්ටර් කෙනෙක් ළඟට අරගෙන දුවලා ඇන්ටිබයොටික්ස් දීලා එහෙම පුරුදු කරපු බබලට හැමදාම දෙන්න වෙනවා. ඇන්ටිබයොටික්ස් එහෙම මං කියන්නේ දෙන්න එපා කියලා නෙමෙයි. දැන් මෙන්න මේ වගේ තත්ත්වයක් આવොත් දැන් බබාට අධිකව උණ එනවා නම් හුස්ම ගැනීම පහසුයි නම් දැන් ගොඩක් සෙම තත්ත්වය අපිට භයානක තත්ත්වයන් දක්වා වර්ධනය වෙනවා නේ. කියන්නේ අපි හිතමු දවස් 4ක් 5ක් එක දිගටම එක විදිහට සෙම පැසවල යනවා නම් ඒ වගේ තත්ත්වයන් වලදී ඩොක්ටර් කෙනෙකුට යන්න ඕනේ. හැබැයි මේක පාට එන නහය බර ගතියක් පොඩි සෙම ගතියක් ආපු ගමම්ම ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනේ නැහැ. අනිත් එක තමයි සෙම් ප්‍රතිශ්‍යාව කියලා කියන්නේ දැන් මගේ ජීවිත කාලේ මම මේ දරුවෝ එක ගත කරනවා අවුරුදු 20කට වැඩි කාලයක් මම හැමතිස්සෙම දැකලා තියෙන සෙම් ප්‍රතිශ්‍යාවට බෙහෙත් ගන්න යන බබාලට වඩා සෙම් ප්‍රතිශ්‍යාව දරාගෙන ඉන්න බබාලා ලොකු වෙනකොට ප්‍රතිශක්තිය වැඩියට හැදෙනවා. මොකද ඒගොල්ලන් කාලයක් යනකොට ආහාර වලින් සහ ඒගොල්ලන් අර මේ වෛරස් වලට නතු වෙලා වෛරස් එක්ක සටන් කරලා ඒගොල්ලෝ හදාගන්න හොඳ ප්‍රතිශක්තියක්. ඒක තමයි මිනිස්සුෙකුට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම natural ඒක නිසා සෙම් ප්‍රතිශ්‍යාව චුට්ටක් සෙම පැසවල ගියත් මම සමහරවිට කියනවා නෑ කොත්තමල්ලි ටිකක් අම්බලා දෙන්න ගෙදර සමනක ප්‍රතිකාර දැන් උණට හෙම්බිරිස්සාවට අපි ගොඩක් වෙලාවට කරන්නේ සමනක ප්‍රතිකාර කියන ඒවා සමනක කියලා කියන්නේ අපි උණු වතුර බොන එක ඔය කොත්තමල්ලි වගේම තම්බලා බොන එක ඊට පස්සේ අපි සමහරක් වෙලාවට බීච් එක අයිනට ගෙනියන්න කියනවා නිතර සෙම හැදෙන බබාලවක දීලා උණු මිශ්‍ර වාතය ආග්‍රහණය කරන්න ඊළඟට හොඳ ඔක්සිජන් සැපයීමක් තියෙන්න ඕනේ ගෙදර ඩස්ට් එක නැති වෙන්න ඕනේ කාබනික ඩස්ට් ගොඩක් වෙලාවට පුළුන් වල කොට්ටවල තියෙන පුළුන් එහෙම තියෙන්නේ ඒවවල ඊළඟට නෙට් එකේ හරියට කාරක ඉන්නවා ඒගොල්ලන්ට ලෙඩ හදන. ඉතින් ඒ වගේ පුළුවන් තරම් ඈඩ් කරලා පුළුවන් තරම් පිරිසුදු පරිසරයක් දීලා හොඳ ආහාර පාන දීලා හොඳ ඔක්සිජන් සැපයීමක් කියන්නේ හොඳට හුස්ම ගන්න පිරිසුදු වාතය ටිකක් දීලා ඒ ටික තමයි කරන්න ඕනේ. එතකොට මිස් දැන් අපි පොඩි කාලේ ඉඳලම එයාලව අපි හුරු කරනවානේ good habits personal hygiene habits වලට ඒවා කොහොමද කියන්නේ යාළුව අපි හුරු කරලා දෙන එක ඩෙවලොප් කරන එක පොඩි කාලේ ඉඳලම කොහොමද ඒක වැදගත් වෙන්නේ යාළුවගේ ජීවිතේට? ඔයා දන්නවද සිව්මිනී අපි දැන් කතා කරන්නේ පාචනය සුසන රෝග ඔය බබාලට හැදෙන ගොඩක් රෝගපාණු රෝග හෝ ඒවා ඔය හැම එකක්ම අරන් එන්නේ මොනවද? කොහෙන්ද අරන් එන්නේ? හුලංගේනුත් ගේනවා බින්දිති මිය අත්වලින් චූටි බබාලගේ ඔය සමහර චූටි බබාලා මේ සමහරවිට සෙල්ලම් කරලා එනකොට මං කියනවා ඔය අත්වල තියෙන විස බීජ කොට ඔයා දැක්කනම් බය වෙනවා කියලා. ඉතින් ඒ තරමට ඔය පුංචි අත්වල හරියට රෝගකාරක විස බීජ. ඒක නිසා මූලිකම දේ ඒගොල්ලන්ට පුංචි කාලේ ඉඳලම පුරුදු කරන්න ඕනේ පුතේ අත්වල ඉන්නවා පුංචි සත්තු జాතියක් අපිට ලෙඩ ගේන කියලා. ඒක කියලා දෙන්න ඕනේ. මොකද නැත්තම් ඒගොල්ලෝ ඒකට බය වෙන්නේ නැහැ. ඔයා පිරිසුදු වෙන්න ඔය අත් සෝද ගන්න කිව්වොත් එයා කල්පනා කරනවා කිසිදුවත් කෑමක් කන්න එයාට පේන්නේ නැහැ නේ හිම සතෙක් ඉන්න. එතකොට මේ මම කියන්නේ පුංචි කාලෙම පෙන්නන්න. එයාලට දැන් සයන්ස් හුඟක් දියුණුයි නේද? පෙන්නන්න වීඩියෝ එකක් දාලා ඔය කාටුන් පෙන්නන්නේ මෙන්න බලන්න මේ අන්වීක්ෂකෙන් බැලුවාම මේ ඔයාගේ අතේ ඉන්න සත්තු. මේ අතේ මෙච්චර සත්තු ගොඩක් ඉන්නවා කියලා බය කරන්නේ.
බය කරලා පෙන්නන්න. පෙන්නුවට පස්සේ මේගොල්ලන්ට මතක් වෙනවා. අර පෙන්නුවාම මේ සතාව එයාට මතක් වෙනවා. ඊට පස්සේ දුවලා එනකොට සෙල්ලම් කරලා අත හොදන්න හිතනවා. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ මම කියන්නේ අත්වලින් වැඩිපුරින් අත්වලින් නහය අල්ලනවා, කට අල්ලනවා, ඇස් අල්ලනවා. එතකොට පණු රෝග විශේෂයෙන්ම ඊළඟට සසන රෝග පාචන ඔක්කොම ඔය බබාලට හැදෙන ලෙඩ රෝග උඩින්ම තියෙන කාණ්ඩ සේරටම අත හේතු වෙනවා. ඒක නිසා අත් හොදන එක පුංචි කාලේ ඉඳලම ගෙදර අඩුම තරමේ කුස්සියේ හරි අර අපි බෝඩ්ස් තියෙනවා පුංචි බබාලට ගහන්න. එයාලගේ අත හොදන විදිහ අත හොදන එකේ ටිකක් ඉන්ට්‍රෙස්ට් කවි ලියලා එහෙම ගහන්න මොන්ඩිසෝරි වල වුණත් එහෙම ගහලා තියන්න පළවෙනි මේක පුංචි කාලේ ඉඳලම අත හොදන්න පුරුදු කරන්න. ඒ කියන්නේ අර බබාට අමතර ආහාර පටන් ගන්න මාස 6ේදී එතෙන්දී අත හොදලා තමයි එයාට කැම කවන්න ඕනේ. ඔක අම්මලා ගොඩක් නොකරන දෙයක්. ඕක කරාට පස්සේ බබා හැමදාම අත හොදන්න පුරුදු වෙනවා. ඔව් ඊළඟට අනිත් එක තමයි එයාට අනිත් සනීප ආරක්ෂක දේවල් නාන එක ඇඟ හොදන එක අර බලෙන් අම්මා කරවන්නේ නැතුව කොහොම හරි යාට හදන්න ඕනේ රිදම් එක මමම මේක කරගන්න ඕනේ ඇයි මේක කරන්න කියලා හේතුව එක. දැන් මගේ ඇඟ හොදන්න ඕනේ දැන් මං අපිරිසුදු වෙලා. නැත්තම් මෙහෙම වෙයි. ඒ වගේ හුරු වෙන්න ඕනේ. අඩුතරමේ ලස්සන ගැන හරි කියලා. දැන් බබා ලාසයිනේ ලස්සනට ඉන්න. ඒකට කැත වෙනවා කියලා හරි මොකක් හරි ට්‍රික් එකක් පාවිච්චි කළා එයා මෙයාගේ ඒ හැබිට් එක පුරුදු වෙනවා. ඉතින් අනිත් එක තමයි අම්මලා කරන තව වැරද්දක්. දැන් මේ ගෙදර කාමරේ බඩු තියලා බබාගේ ඇඳ එක තැනක බඩු අල්මාරි පුරවලා ඒ වගේ තියන්නේ නැතුව නිදා ගන්න කාමරේ වෙන්ටිලේෂන්. ඒක තමයි ප්‍රධාන වශයෙන් හදන්න ඕනේ කතන්දරේ. නිදා ගන්න කාමරේ හොඳ වෙන්ටිලේෂන් එක. කොට්ටේ උරේ බබාගේ දවස් 2-3කට වසරයක් මාරු කරන එක, net එක සෝදන එක, බෙඩ් ෂීට්ස් ඒ වගේ දේවල් පුළුවන් අඩුම කාල සීමාවක කියන්නේ දවසකින් මාරු කරත් කමන්නේ නැහැ නිතර සෙම දෙන බබෙකුට. ඊළඟට වෙන්ටිලේෂන් කාමරේට හුළඟ ඇවිල්ලා එළියට යන්න තැන. ඒ වගේ දේවල් සනීප ආරක්ෂක පුරුදු පොඩි කාලේ ඉඳලම පුරුදු කරාම බබෙකුට ගොඩක් වෙලාවට ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ඉන්න ඒක ගොඩක් හේතු වෙනවා. දැන් සෙව්මිනිගේ ගෙදර 3 දෙනෙක් ඉන්නානේ. ඉතාලම දඟකාර පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි. ඉතින් කොහොමද ඒගොල්ලන් එක්ක මේ කතන්දර ටික දත් මදිනේවා ඇඟ හොදනේවා මූණ හොදනේවා ඇදගෙන යන්න ඕනද නැත්නම් දුස කියලා හොද ගන්නවද? ඒක දැන් මට වෙලා තියෙන්නේ අමාරුම ලොකු බබාට ලොකු බබාලා දෙන්නට. මොකද චූටි එක්කිනා එයාට දැන් 7 years නේද? ඔව් 7 years. අනිත් එක්කෙනාට 5. ඒ දෙන්නා පොඩ්ඩක් මම පුෂ් කරන්න ඕනේ ඒව කරන්න. ඒ වුණාට නංගිට එහෙම නෑ. එයා හරි ආසයි හැබිට් අර එයා දන්නවා දැන් මේ වෙලාවට ටීත් බ්‍රෂ් කරන්න ඕනේ වුණාම අයියලාවත් එක්කගෙන එයා යන්න හදනවා. ඒ මං හිතන්නේ එයා දුව නිසා. ඒ දුවලා හරි කැමතිනේ ලස්සනට ඉන්නේ. ඒගොල්ලන්ට කිව්වොත් පුතේ කොණ්ඩි පීර ගන්න දත් මදින්නේ නැත්තම් ලස්සන නැති වෙයි කියලා බය වෙනවනේ. ඔව් එයා තමයි අයියා දෙන්නවත් එක්කගෙන යන්නේ. මොකද කොල්ලන්ට ඇත්තට මේව අවශ්‍ය නැහැ. දැන් එතකොට කොහොමද සෙව්මිනි මේ ඔයා දැන් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්නේ? මොකද ඒගොල්ලන්ගේ පිරිසුදු කරන ඒවා ගෙදර ක්ලීන් කරන ඒවා ඒ දේවල් කොහොමද කළමනාකරණය කරන්නේ? ඒවා කරන්නේ ඔක්කොම හැමදේම වෙන්නේ මගේ අතින්. මමයි හස්බන්ඩුයි හස්බන්ඩුත් ගෙදරම මට සපෝට් එක දෙනවා. එයා ගෙදරම ජොබ් එක කරන කෙනෙක් හින්දා. ඉතින් අපි දෙන්න බෙදාගෙන එයාලා ටීත් බ්‍රෂ් කරන්න ඒ ටික මම හස්බන්ඩ් බාර දීලා තියෙන්නේ. එයා ඒ ටික කරනවා. මම ඒ විදිහට මැනේජ් කරගෙන මොන්ඩිසෝරිය වගේ ඇති. ඔව්. මොනවද ඔය මොන්ඩිසෝරි අමතක නොවන සිදුවීම් තියෙන්නේ? අමතක නොවන ගොඩක් තියෙනවා. මට එකක් කිව්වොත් මගේ ලොකු බබා දැන් අපේ ගෙදර වෙන මං හිතන්නේ අපේ ගෙදර හරි වෙනස්. අපි මමයි හස්බන්ඩ්ුයි බබාලා 3 දෙනයි ඉන්නේ හැමතිස්සෙම ගෙදර. ඒ කියන්නේ මේ හරි වාසනාවන්ත. ඒක මමත් හිතන්නේ හරිම වාසනාවන්ත දෙයක්. ඉතින් මගේ කවුද ලොකු බබා දවසක් මමයි හස්බන්ඩ්ුයි මොකුත් නෙවෙයි අපි 5 දෙනා ගෙදර නිකන් සාලේ වාඩි වෙලා ඉද්දි ලොකු බබා එකපාරටම එලා සෙල්ලම් කර කර හිටියේ. 3 දෙනා සෙල්ලම් කර කර ඉඳලා ලොකු බබා දුවගෙන ඇවිල්ලා මගේ අතින් අල්ලගෙන මගෙන් අහනවා අපේ ගෙදර අම්මි අපේ ගෙදර ඉස්සරහ දොරට පාළු හිතෙන්නේ නැද්ද කියලා. මට හිතාගන්න බැරි වුණා. මම ඇහුවා ඇයි පුතේ ඇයි එහෙම ඇහුවේ කියලා. එයා කියනවා නැහැ අපේ ගෙදර දොර මේ හැමතිස්සෙම වහලානේ. එයා කියන්නේ එයාලගේ යාළුවන්ගේ ගෙවල් වල හැමතිස්සෙම දොර ඇරෙනවලු වැහෙනවලු කවුරු හරි එළියට යනවලු. එයාට ඇක්ටිවිටීස් නැහැ. ඒකත් එක්ක එයා කියන්නේ අර කවුරු හරි බයි
කියලා එළියට යනවා කියලා. එයා කියන්නේ මේ ඇයි අපි මේ අපේ ගෙදර හැමෝම ඇතුලේ ඉන්න හින්දාද අපි ගෙදර හැමෝම ඇතුලේ ඉන්න හින්දාද අපි හැමතිස්සෙම දොර වහලා එයා කවුරුත් ඒ කියන්නේ බයි කියන්න වෙන්නේ නැහැනේ අපි ඔක්කොම එකට ඉන්න හින්දා. ඉතින් මට ඒත් හිතුණා එයාලා හරිම වාසනාවන්තයි. ඉතින් අපි ඔක්කොම එකට හැබැයි දැන් ඉස්සරහට ඔක හම්බ වෙන්නේ නැහැ නේ. දැන් ආයි බයි කියන්න වෙනවා මේ තුන් දෙනා දැන් යන්න පටන් ගත්තා. ස්කූල් යන්නේ හින්දාද? දොර වෙනුවට සෙව්මිනිට තමයි ඊට පස්සේ පාල දෙන්නේ. ඕම ඉඳලා බබාලා තුන හතරක් ගෙදර ඉන්නවා කියන්නේ එළියට ගිහාම අම්මා කෙනෙකුට ඇත්තටම තරහා ගන්න බැරි පාළුවක් එනවා. උදේට වඩා ඔයාට පාළු දැනේ ඉස්සරහට. එතකොට මේ තව මොනවද සෙව්මිනි අපි කතා කරන්න ඕනේ ඔයාට හිතෙන විදිහට. මොකද ඔයාට මං හිතන්නේ සෑහෙන අත්දැකීම් තියෙනවා විවිධ වයස්වල විවිධ දඟයෝ. මට දැන් අහන්න තියෙන්නේ මිස් කොහොමද මේ මෙයාලගේ දැන් සෙල්ලම් කරන එක. සෙල්ලම් කරනවා කියන්නේ ඉතින් මෙයාලා වැඩි හරියක් ආස එළියේ සෙල්ලම් කරන්න. අපේ ලොකු පුතාලා දෙන්න නම් ආස වැලි ගොඩක්. ඒක තමයි ඇත්තටම එයාලා ආසම වතුර. ඇත්තටම කිව්ව බීච් එක තමයි එයාලාගේ ආසම තැන. ඉතින් දැන් මේවා එයාලට කොහොමද? එයාලගේ ඩිවලොප්මන්ට් එකට කොහොමද ඒවා ඇත්තටම කිව්වොත් වැදගත් වෙන්නේ කොහොමද? පැන්චෙක් සෙව්මිනි වැඩෙන්නේ කොහොමද සෙල්ලම් වල ඉන්නේ? මම දැන් මේ අලුත්ම කතන්දරයක් කියනවා මේ ડિප්‍රෙෂන් වලට හරියට අපිට පේෂන්ස් නැහැ. ඒකට මං කියන්නේ පැන්චෝ වැඩෙන්නේ සෙල්ලම් වලින් වගේම මිනිස්සුන්ට සෙල්ලම් ඕනේ. ඒ කියන්නේ මිනිසයා කියන කෙනා හැමතිස්සෙම ප්ලේෆුල් වුණොත් ලෙඩ නෑ මානසිකව කායිකව දෙකම ලෙඩ නෑ. මොකද ඉස්සර කාලේ මම මේ මෑතකදී මේ කරපු රිසර්ච් එකක් කියෙව්වා. ඒකේ තියෙනවා මේ ඉස්සර කාලේ මිනිස්සු වැඩ කරලා දඩයමේ ගිහිල්ලා ඇවිල්ලා ගිනි මැලයක් ගහගෙන වටේ කට්ටිය මේ ප්ලේ කරනවා සෙල්ලම් කරනවා සින්දු කියනවා. දැන් අපිට එහෙම ගිනි මැලයක් ගහන් ඉන්න හම්බෙන්නේ අවුරුද්දකට විතර සැරයක් ලොකුවට ප්ලෑන් කරලා ලොකු වියදමක් කරලා ඒක තමයි මම හිතන්නේ තියෙන ලක්ෂරිම ටයිප් එකේ ට්‍රිප් එක අපිට. දැන් ඒගොල්ලන්ට එහෙම නෙමෙයි. ඒ කාලේ මිනිස්සුන්ට හැමදාම මේක තමයි තිබුණේ. ඒ නිසා මේ මිනිස්සු කොච්චර මේ පරිසරයක ගැටුණත් ඒගොල්ලන්ට ලෙඩ හැදුනේ නෑ. මෙච්චර බෙහෙත් ඕනේ උන්නේත් නෑ. මෙච්චර ඉන්ජෙක්ෂන්ස් ප්‍රතිශක්තිකරණ දුන්නෙත් නෑ. මේ මිනිස්සු හොඳට ජීවත් වුණා. ඉතින් මේ අපිට මේ සෙල්ලම් කියන එක ජීවිතේ අහිමි වීම, ඒ කියන්නේ ප්ලේෆුල් ලයිෆ් එක අහිමි වීම තමයි අපිට ගොඩාක්ම ඔය වැඩිහිටියෙකුට උනත් දරුවෙකුට උනත් ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ නිසා පැංචන්ට සෙල්ලම් කරන එක අර සෙව්මිනී කිව්වා වගේ එක දෙයක් නෙමේ ප්‍රතිලාභේ. අපි දැන් ප්‍රතිශක්තිකරණය ගැන කතා කරා. ඉතින් ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න පැංචෙකුට හොඳට තපයි දිගැරලා සෙල්ලම් කරන්න පරිසරයක් තියෙන්න ඕනේ සහ හොඳට පෙනහල්ල පිරෙන්න ඔක්සිජන් යන හුස්ම ගන්න පරිසරයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ බබාලට සෙල්ලම් කරන්න දෙන එකේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ යාගේ ක්‍රියාකාරකම් වැඩි වෙනවා. චාලක හැකියාව ස්කිල්ස් වැඩි වෙනවා. සමාජශීලී හැකියාව වැඩි වෙනවා. ඔය වගේ එයාට ඕන ස්කිල්ස් හැම එකක්ම වගේ ඒ සෙල්ලම් කරන එකෙන් එයා හදා ගන්නවා. ඉතින් ඒක නිසා අපි දන්නවා බබෙක් හැදෙද්දි ස්කිල්ස් 5ක් ඕනේ. අපිට මේ පොඩි වැඩසටහනකදී ගොඩාක් කතා කරන්න බෑ. නමුත් අපේ අම්මලා දන්නවා. අපි කතා කළාම ඉතින් ඔය කියන ස්කිල්ස් 5ම හොඳින් ඩිවලොප්මන්ට් වෙන්න ඒගොල්ලන්ට ඕනේ සෙල්ලම් කරන එක. විශේෂයෙන්ම එලිමහනේ. ඇතුළේ නෙමෙයි. දැන් අම්මලා ගොඩක් වෙලාවට පිට රටවල ඉන්න ඔය ඉතාලි වගේ රටවල ඉන්න අම්මලා අපිට හුඟක් උපදේශන සේවාවන්ට එනවා ඔන්ලයින්. එතකොට ආවම කියන දෙයක් තමයි බබාව තියන් ඉන්නේ ඇතුලේ. මං හැමතිස්සෙම බබත් එක්ක සෙල්ලම් කරනවා. හස්බන්ඩ් විතරයි වැඩ කරන්නේ. හැබැයි බබා ගොඩාක් වෙලාවට මොනවා හරි ගැටලුවක්. ඔබ දන්නවා ඔටිසම් වගේ හැසිරීම් ගැටලු ගොඩායි. ඉතින් ඒ හේතුව ඒ අභ්‍යන්තර පරිසරය තුල යාව තියාගෙන එයාට එන කොච්චර අවධානය යොමු කරත් කොච්චර මේ සෙල්ලම් කරත් එයාගේ ඩෙවලොප්මන්ට් එකේ ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් එලිමහනට ගෙනහිලා බබාලව සෙල්ලම් කරන එක එලිමහනේ තියාගෙන ඉන්න එක අඩුම තරමේ බීච් එකක් ළඟට ගිහිල්ලා වාඩි වෙලා හරි ඉන්න බබා දිහා බලාගෙන සෙල්ලම් කරන්න යන්න ඕනේ නැහැ. වැඩි හිටියයි අමාරුයි නම් වාන්සීන බබාව තියලා පොඩ්ඩක් එළියෙන් බලාගෙන ඉන්න එලිමහනකට ගිහිල්ලා එහෙම හරි පුළුවන් තරම් යාව එලිමහනට යවන්න සහ එලිමහනේ සෙල්ලම් කරන්න ඊළඟට ෆෝන් දීලා ස්ක්‍රෝල් කරන්න දීලා ලැප්ටොප් දීලා ඒවනම් දීලා බබා නලවන්න එපා. පුළුවන් තරම් ඇහැ ගහගෙන ලොකු අනතුරක් සිදු නොවන ඒරියා එකක බබා තියාගෙන තමන්ගේ වැඩ ටික කරන්න පුරුදු වෙන්න. එතකොට බබාගේ මානසිකත්වයක් හැදෙනවා. තමන්ගේ වැඩේත් පාඩුවේ කරගන්න පුළුවන්. මොකද බබාලා අරවා කිව්වාගේ වතුර ටිකක් වැලි ටිකක් දුන්නම ඕක එක්ක මුළු දවසම ඉන්නවා. මට තියෙන තව ලොකු ප්‍රශ්නයක් තමයි දැන් අපි බබාලට දෙනවනේ එක එක හෙල්දි කෑම දෙනවනේ. දැන් එයාලගේ මිස්
ඕවරෝල් යාලගේ ඩිවලප්මන්ට් එකට කොහොමද මේ නිවට්‍රිෂන් බලපාන්න මහ විශාල ප්‍රශ්නයක් ඒක. ලොකු ප්‍රශ්නයක්. ඒක මම මේව කරන්න. දැන් ඉස්සර කාලේ මිඩ්වයිෆ් නෝනලාගේ විතර යනවනේ බබාලා බලන්න. ගියාම බබාලා බෝල නැත්තම් බයිනෝ දැනුත් එහෙම තමයි. ක්ලිනික් එකට ගියාම යට තද්දකීම වෙලා තියෙනවා. එහෙනම් තමයි ගෙදර ආවමත් බඩිනවා. ඊට පස්සේ ක්ලිනික් එකට ගියාමත් බබා මහත නැත්තම් සමහර අම්මලා කියනවා අපේ බබා කෙට්ටු නිසා මට ක්ලිනික් එකට යන්න බෑ ලැජ්ජයි මිස් හැමෝම ඉස්සරහා කියනවා මෙහෙම මට හරිම ලැජ්ජයි සහ මානසිකව වැටිලත් ඉන්නේ අම්මලා. හැබැයි අපි දැන් කියන්නේ බබාගේ එහෙම මහත බෝල ගතිය අවශ්‍ය වෙන්නේ නැහැ. මම නම් ફોකස් කරන්නේ දෙකයි. එකක් තමයි බබාගේ බ්‍රේන් එක. එන මොලේ සංවර්ධනයට අවශ්‍ය පෝෂක බබාට ඕනේ. එතකොට ඊළඟට ස්ට්‍රක්චර් එක. ස්ට්‍රක්චර් එක කියලා අපි කියන්නේ මේ සැකිල්ල. අස්ති පද්ධතිය කියමුකෝ ඒකට. අස්ති පද්ධතියත් ඇතුළුව සැකිල්ල කියලා අපි ඒකට කියන්නේ. එතකොට ඒ සැකිල්ල නිර්මාණය. දැන් සැකිල්ල හොඳට උසට ශක්තිමත්ව තියෙනවා නම් ටිකක් දේහධාරී මිනිස්සෙක් නිලක වෙනකොට ඊළඟට බ්‍රේන් එක ලොකුවට තියෙනවනේ. ලොකුවට කියලා කියන්නේ බ්‍රේන් එක හොඳට තියෙන්න ඕන. හොඳ මොලයක් තියෙන. නිකන් හිතන්නකෝ හොඳ මොලයක් තියෙන හොඳ සැකිල්ලක් තියෙන උස මහත මිනිස්සෙක්ද අපි හොඳ මිනිස්සෙක් කියලා කියන්නේ බෝල ඇඟක් තියෙන ටිකක් මොලේ අඩු මිනිස්සෙක්. දැන් ඔය ක්ලිනික් එකේ කියන මේ සමහර වෙලාවට මම අපේ මිඩ්වයිෆ් නෝනලගෙන් පවා අහනවා බෝල ඇඟක් තියෙන බ්‍රේන් එක අඩු මිනිස්සෙක් නෙමෙයි අපිට ඕනේ. අනිවාර්යයෙන්ම අපිට හොඳ සැකිල්ලක් තියෙන බ්‍රේන් එක හොඳට තියෙන මිනිස්සෙක්. ඒකට අපි ફોකස් වෙන්න ඕනේ අර දෙක. එතකොට එකක් තමයි බබාට මොලේ වර්ධනයට අවශ්‍ය පෝෂක. මව්කිරි වලින් පටන් ගත්තාම එතන ඉඳලා ඔමේගා 3 සිංක් එතකොට විටමින් A මොලේ වර්ධනයට අවශ්‍ය සංඝටක අපි දන්නවා. ඒ සංඝටක බබාගේ විශේෂයෙන්ම මේ දම්ල කොටස. එහෙම මේ දම්ල හුඟක් මම කියන්නේ බබෙකුට දවසකට මේ දම්ල සරු ආහාර දෙකක් ලබා දෙන්න කියලා අනිවාර්යයෙන්ම. ඊළඟට අනිත් එක තමයි කැල්සියම්. කැල්සියම් විටමින් D. විටමින් D කියන එක දැන් අපේ රටේ ප්‍රශ්නයක් වෙලා. ඉස්සර සීත රටවල විතරයි විටමින් D ප්‍රශ්නේ තිබුණේ. මොකද ඒගොල්ලන්ට අවුව වැටෙන්නේ නැති වුනහම ඒගොල්ලන් කෘත්‍රිමව විටමින් D ගත්තා. ඇස්වල ප්‍රශ්න ආවා, ඒ වගේ ප්‍රශ්න ආවා. දැන් අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන විවිධ ක්‍රීම් ಜಾති ගාලා විටමින් D ඇබ්සෝබ් වෙන්නේ නැහැ. ස්කින් එකට සහ අනිත් එක තමයි අවුවට යන්නේ නැහැ. බබාලා මෙහෙම අවුවට යවන්නෙම නැහැ කළු වෙයි කියලා. ඒ සෙල්ලම් කරන්නේ යන්නේ නැති වුනහම අවුවට යන්නේ නැති වුනහම විටමින් D අඩු වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් කෘත්‍රිමව හරි නැත්නම් ආහාර වලින් හරි විටමින් D කැල්සියම් වගේ දේවල් දෙන්න ඕනේ හොඳට අස්ති පද්ධතිය ශක්තිමත් වෙන විශේෂයෙන් කිරි වර්ග වලින් කිරි ආහාර වලින් තමයි අපි වැඩිපුරම මේ ලබා ගන්න කැල්සියම් අපේ රටේ මිනිස්සු. ඉතින් ඒක නිසා කිරි ආහාර විටමින් D තියෙන ආහාර විශේෂයෙන්ම හාල්මැස්සෝ වගේ දේවල් වල විටමින් D සරුයි. ඒ වගේම ඉතින් හාල්මැස්සෝ කන්නේ නැත්නම් බබලා තව විටමින් D තියෙන ආහාර ඕනතරම් තියෙනවා. ඒ වගේ දේවල් සහ මොලේ සංවර්ධනයට මොලේ වර්ධනයට අවශ්‍ය සංඝටක විශේෂයෙන්ම විටමින් සහ khනිජ ලවණ කොටස් දෙකේ තමයි ওই මොලේ සංවර්ධනයට අවශ්‍යව ගොඩක් තියෙන්නේ මේ දම්ල හැරුණුකොට. එතකොට ඒ වගේ රිච් ෆුඩ් බබාට අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනේ. ඒක තමයි වාහපු ප්‍රශ්නෙට කෙටිම පිළිතුර. ඕවරෝල් බබේගේ සංවර්ධනයේ මොළය සහ සැකිල්ල හදන්න. ඊට පස්සේ යා ලොකු වුණාම එයා තීරණය කරයි. එයා පෙයාස් හැඩ කෙනෙක් වෙනවද, මහත කෙනෙක් වෙනවද, ලොකු කෙනෙක් වෙනවද? මොකද ටිකක් කල් ඔය පාම් පිටි වගේ ಜಾති කන්න ගත්තම මහත නම් හැදෙයි. මහත ඕන නම්. නැත්තම් එයාට ඕනේ නම් එයා කෙට්ටු වෙලා හිටියේ. හැබැයි එයාට බෑ. ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවද? මිස් කොහොමද දැන් ස්ට්‍රක්චර් එක දැන් මෙහෙමයි අවුරුදු 20ක් විතර වෙනකොට ස්ට්‍රක්චර් එක හැදිලා අවසానයි. ඒක බබාගෙන් බබාට වෙනස්. සාමාන්‍ය අපි කියන්නේ උස යන එක අවුරුදු 16 වගේ නවතිනවා. හැබැයි මට හම්බෙලා තිනවා අවුරුදු 21 වෙනකන් උස යන බබාලා. ඒක ඉරක් ගහලා මෙන් කරන්න බෑ. මොකද විවිධ ජාන එක එක විදිහයි. ජාන වලට අනුව. ඉතින් ඒක නිසා කොහොම වුණත් අපි ඕවරෝල් ගත්තාම අවුරුදු 18 20 අතර කාල සීමාවෙදි ස්ට්‍රක්චර් එක හැදිලා ඉවරයි. මොකද මම මීට වඩා උස යන්නේ නැහැ. මම ශාමලිම තමයි හැමදාම මැරෙනකම් මේ විදියමයි. මේ සයිස්. හැබැයි මම මහත් වෙනවනේ දැන් ඔයා කියනවා මහත් වෙලා. දැන් කෙට්ටු වෙලා. දැන් එහෙම කිව්වට උස ඒව මෙව වෙනස් වෙන්නේ නැහැ. මූණේ හැඩේ එකමයි, අත්වල හැඩේ එකමයි, මගේ අස්ති එකමයි. අපි පොඩි කාලේ බබෙකුට කරලා දෙන්න ඕනේ ඒ ටික. අනිත් එක තමයි බ්‍රේන් එක. දැන් මගේ මොලේ ප්‍රමාණය දන්නෝ මේ වගේ උගත් මිනිස්සෙක් මෙයා. එතකොට මම ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ වෙන්නේ නැහැ නේ හෙට වෙද්දි. මොනවා කෑවත් පොඩි කාලේ මට දීපු මොලේ තමයි ඒ තියෙන්නේ. ඉතින් එයාගේ මොලේ සංවර්ධනයට අවශ්‍ය පෝෂණය හොඳට සපයන්න. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එයාගේ ආයෝජන දෙක ඔය දෙක තමයි අනිත් ටික එයා ලොකු වුණාම ඕන විදිය හදාගන්නේ. අපිට තියෙන්නේ යාලට හොඳ පුරුද්දක් ඇති කරන එක විතරයි. හොඳ ආහාර පුරුදුත් ඇති කරන්න ඕනේ. මොකද පොඩි කාලේ ඉඳලා මේ සෙව්මිනි බබාලට ආහාර පුරුදු හැබිට්ස් අපේ තියෙන හැබිට්ස් අන්තිම නරක හැබිට්ස් තියෙන. ලුණු කනවා, සීනි කනවා.
ස්පේෂන්ස්ලා ඉන්නවා මං හිතන්නේ ලංකාවේ දියවැඩියාව 4න් එකක් දක්වද මට මතක විදිහට 4න් හෝ 5න් එකක් මිනිස්සුන්ට දියවැඩියාව. එතකොට අධිරුධිර පීඩනය 3 දෙනෙකුගෙන් එක්කෙනෙකුට. එතකොට ඒකට මම මේ ළඟදී දැක්ක ප්‍රධාන හේතුව විදිහට දියවැඩියා සංගමයේ අපේ මේ රජයේ දියවැඩියා සංගමයේ කියනවා ආහාර වේල් 3ක් කන එක කියලා. ඉතින් මම නම් යෝජනා කරන්නේ දැන් බබෙකුට අම්මලා බලනවා ආහාර වේල් 5ක් විතර කොහොම හරි කවා ගන්න. ඊට වඩා හොඳයි පුංචි කාලේදී පෝෂණීය ආහාර වේල් ප්‍රධාන දෙකක් දීලා ඊට අනිත් ඒවා පෝෂණීය අතුරු ආහාර වේල් දෙන එක. ඒක තමයි මම නම් යෝජනා කරන්නේ. ප්‍රධාන ආහාර වේල් 3 වෙනුවට හැම මිනිස්සෙක්ම කනවා නම් ආහාර වේල් 2ක් සහ අතුරු වේල් පුංචි පුංචි පාලතුරු ಜಾති වගේ දේවල් ඒක තමයි හොඳම පෝෂණීය හෙල්දි ආහාර රටාව. ඒක දරුවන්ට හුරු කරවන්න ඕන. ඇන්කපීඩියා ප්‍රෝ වෙතින් ගෙන එන ප්‍රෝමාම් පොඩ්කාස්ට් තුලින් අද ඔබව හමුුනේ සෙව්මිනි සෞභාග්‍ය. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා සෙව්මිනි අපේ වැඩසටහනට පැමිණියට. ඔයා නිසා අපේ අම්මලාත් හුඟක් දේවල් දැනගත්තා. මොකද අවුරුදු 3 5 7නේ පැංචු 3 දෙනා. ඉතින් බලන්න පිළිවෙලට ඉන්න 3 5 7 3 දෙනෙක්. ඉතින් ගොඩාක් අත්දැකීම් ඇයිගේ තියෙනවා පැංච සම්බන්ධය. ඉතින් මේ වගේම වැඩසටහනක් ඔයගලන්ට ඉස්සරහටත් අරගෙන එනවා පුංචි පෙට්ටාවේ සෞඛ්‍ය සම්බන්ධව මේ වගේම ආදරණීය පැංචියෙක්ගේ පැංචියක්ගේ අම්මා කෙනෙක් අපි මෙතෙන්ට අරගෙන එනවා හැමදාම ප්‍රෝමාම් පොඩ්කාස්ට් වලින්. ඉතින් ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ වැඩසටහන් ගොඩක් ඔයගලන් වෙනුවෙන් අරගෙන එන්න. ඉතින් ඔයගලන්ට ගොඩක් ස්තුතියි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.